ඔබතුමා ආචාර්යතුමෙක් විදියට පොඩි වටිනාකමක් දෙන්න පිගස් කිය පාට බොරු කියනවා. මම මේ නඩුවක් බටලන්ද වෙන රනිල් වික්‍රමසිංහ මහත්තයා යන්නේ දාන්නේ නැත්තේ. ඉතින් ඒක නේද මගේ පක්ෂකාරයව හදන්න මේ රටේ මහජනතාවනේ පාවිච්චි කරන නායකයෝ මේක කතා කරන්නේ. හරිද? දැන් රනිල් රට හදනවා. ඊට පස්සේ මහ බැංකුව කඩලා සුද්ධ කරලා මහ බැංකුව අධිපතිවරයා මගුල්ගේ කැරියා. තාම මගුල් ගෙදර ඉන්නේ. මහ බැංකුව අධිපතිවරයා රනිල් ලවපු. හරිද? සමහර විට මේ අද බේස් රට් එක විශේෂ තියෙනවා මිල්ලා මේ බේස් රට් එකට දාන්න තියෙනවා. දෙකම එකතු කරලා තමයි මේ බේස් රට් එක දාන්න තියෙන්නේ. ආයෙ බේස් රට් වෙනවා පේන්නේ නැහැ. ඒක ඔබතුමා මම මොකක්වත් පේන්නේ නැද්ද ඔයාලට? මේ එල්ලගෙන චෝදනාව මේ රනිල් වික්‍රමසිංහ මහතාගේ මග නිසාම ඔබ මේ වගේ යනවා කියන කතාව. දන්න රනිල් වික්‍රමසිංහ කියන්නේ මොන වගේ චරිතයක්ද කියලා. 2015 මේ රටේ ආර්ථිකය අරගෙන යහපාලන ආණ්ඩුව හදලා මේ ගත වෙච්ච වසර 4 ඇතුළත ඩොලර් බිලියන 12ක් ණයකන්ද කර මේ රට යට කරලා ඉතිහාසයේ වැඩිම ණයගත්තු ආණ්ඩුවකට පත් කළා. තාමත් අපිට කෙඳිරි ගන්න මට්ටමේ මේ රටේ ආර්ථිකය වැටුණා රනිල් වික්‍රමසිංහ. වෙන කවුද? හරිද? තාමත් එනවා ගෙවා ගන්න බෑ. 22 බංකොලොත් බයි ප්‍රකාශයට පත් කරන එකේ බරපතල කොටසක් තියෙන්නේ ණයකන්දක ණය සාගරයේ ගිල්ලුවා 2015 ඉඳලා. හරිද? ඒ විතරක් නෙමෙයි. මහ බැංකුව කඩලා සුද්ධ කරලා මහ බැංකුව අධිපතිවරයා මගුල්ගේ කැරියා. තාම මගුල් ගෙදර ඉන්නේ. මහ බැංකුව අධිපතිවරයා රනිල් ලවපු. හරිද? විතර නෙමෙයි අද එළිදර වෙනවා. තීරිකවත හදන්න මිලියන 1.6ක් වැය කරලා තියෙනවා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සම්පත්. උන් මේ අමිල්ලා රට හදපු විදිය මේ රනිල් වික්‍රමසිංහ මහත්තයා. සිරිකවත හදන්න තමන්ගේ පක්ෂ කාර්යාලය හදන්න රටේ මහජන මුදල් පාවිච්චි කරලා රටේ දේපල පාවිච්චි කරන රටේ නායකයෙක් ඒ රටේ නායකයා රටේ ආර්ථික ගොඩ ගනියි. හරිද? එහෙම නායකයෝ තමයි මේ හිටියේ. හරිද? ඒ නිසා රනිල් වික්‍රමසිංහ මහත්තයා රට හදපු විදිය නම් මුළු ඉතිහාසයක් පුරාම අපිට කියන්න පුළුවන්. මේ ප්‍රෝග්‍රෑම් එක අපි 10ක් දැම්මත් අපිට කියන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා අපිට මේ අවස්ථාවේ මතු කරන්න තියෙන්නේ මේ හැම පැත්තෙම වැටිච්ච රාජ්‍යයක් අපි කෙලින් කරලා තිබෙනවා. ඒ වගේම නීති ආධිපත්‍ය ස්ථාපිත කරන්න අපි කටයුතු කරමින් තිබෙනවා. රටේ ජනතාව තුළ විශ්වාසයක් ගොඩනගලා තිබෙනවා. අපේක්ෂා බංගත්වයේ පත් වෙන හිටු රට ව්‍යාපාරිකව කප්පන් දෙනවා. දවසේ වෙඩිලා කියලා නිවුස් යනවා. හරිද? රටේ මිනිස්සුන්ට බීතියක් හදලා තිබුණා පහුගිය කාල සීමාව තුළ අපරාධ රාජ්‍යයක් ගොඩනගලා තිබුණා. අමිලාත් ඔබ අපි ජීවත් වෙන මේ මතුපිට ලෝකෙ විතරක් නෙමෙයි තව ලෝකෙක අපේ රටේ තිබුණා. අපරාධ ලෝකයක් තිබුණා. කළු රාජ්‍යයක් තිබුණා. හරිද? ඒකේ දේශපාලකයෝ හිටියා. ඒකේ හිටියා සමහර භික්ෂුන් වහන්සේලා කීප නමක් හිටියා. ඊට පස්සේ ඒකේ හිටියා පාතාල ලෝකයේ ශාල පිරිසක් ජාවාරකරු පිරිසක් හිටියා. ඒකේ හිටියා පොලිස් නිලධාරීන් ගණනාවක්. දැන් මේ රනිල් වික්‍රමසිංහ මහත්තයා පත් කරපු පොලිස්පති කවුද? අනීතිකව පත් කරපු පොලිස්පතිවරයෙක් දේශපාලන දෙන්නකෝ. හරිද? ව්‍යවස්ථාදායක සභාවේ මුළුමනින්ම දූෂිත ආකාරයකින් වැරදි ආකාරයකින් කතානායකවරත් පාවිච්චි කරන්න ඉවරලා අනීතිකව පත් කරපු පොලිස්පතිවරයා ශ්‍රේෂ්ඨාධිකාරී තීන්දුවක් දුන්නා. ඒ පත් කිරීම නීති විරෝධී කියලා මුළුමනින්ම. ඉතිහාසයේ වැඩිම චෝදනා කරන්නක් තිබ්බ පොලිස්පතිවරයා. මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කළා කියලා ශ්‍රේෂ්ඨාධිකාරියෙන් තීන්දුව දුන්න පොලිස්පතිවරයා. හරිද? එහෙම පොලිස්පතිවරයා පත් කළේ. ඒ පොලිස්පතිවරයා වැලිගම W15 හොටලේ අධිකාරිය ඝාතනය කරන්න ගියාට පස්සේ අත්අඩංගුවට පත් වෙනවා. ඒ පොලිස්පතිවරයා ටීම් එක. කෝට් එක ගැලවුණේ ඒවත් එක අමිල්ලා. හරිද? ඒතකොට මේ රනිල් හදපු රට මේ කළු රාජ්‍යයක් හැදුවේ. හරිද? අපරාධ රාජ්‍යයක් ගොඩනැගුවේ රාජපක්ෂලා සහ රනිල් එකතු වෙලා. ඒතකොට මේ මහත්තුරු මේ රට ගොඩ දැම්ම කියලා කියනවා නම් කවුරු හරි ඉතින් මේ මොලේ පරීක්ෂා කරගන්න ඕනේ. හරිද? අපට අද මේ රටේ ජනතාවට පහුගිය කාලේ ගෙවන්න සිදුුනේ පව්. මිනිස්සුන්ට 2022 වෙනකොට තමන්ගේ මූලික අවශ්‍යතා ටික සම්පූර්ණ කරන්න බැරුව පොලිසිය කියලා ආර්ථිකය බිඳවට්ටලා රට නන්නත්තර කලේ ඒ ගෙනි ආර්ථික සමාජ ප්‍රතිපත්ති නිසා මේ කණ්ඩායම් දෙකම. ඒ නිසා දැන් දෙගොල්ලෝ ඉතින් අර සුන්බුන් විපක්ෂයට යන්නේම නැතුණාට පස්සේ දැන් දෙගොල්ලෝ එකතු වෙලා තියෙනවා. මොකද මේගොල්ලන්ගේ නායකයෝ මේ දෙගොල්ලන්ගේ නායකයෝ ගොඩකට ලොකු බේස් ලට් එකක් වැටෙනවානේ. කරපු අපරාධ වලට මනුෂ්‍ය ඝාතන වලට ලොකු බේස් ලට් එකක් වැටෙන්න නියමිතයි. සමහර ඉන්නේ මේ බේස් ලට් එක විශේෂ තියෙනවා මිල්ලා මේ බේස් ලට් එක එකට දාන්න තියෙනවා. අත් දෙකම එකතු කරලා තමයි මේ බේස් ලට් එක දාන්න තියෙන්නේ. තාලු sorry අංගේ බේස් ලට් එක එනකොට බයර තමයි දැන් කට්ටිය එකතු වෙන්නේ. සුන්බුන් කට්ටිය බය වෙලා තියෙන්නේ. රටේ ආර්ථික බංකොලොත් වෙලා මිනිස්සුන්ගේ ජීවිත මුළුමනින් බිඳවලා තියෙන තත්ත්වයක් ඇතුළේ එකතු වෙන්න බැරි වෙලා රට හයියක් දෙන්න බැරි වෙච්ච නායකයෝ අද ඒ අර බන්දනාගාර දෙපාර්තමේන්තුවෙන් දාන බේස් ලට් එකට නේද ඒකට බය වෙලා දැන් සුන්බුන් විපක්ෂ එකතු වෙමින් තියෙනවා. ඉතින් එකට බින්දුවක් එකතු වුණාට පස්සේ ඉතින් එකම තමයි. ඉතින් අය වෙන මොකද්ද? හරිද? emotional damn it නිසා අමිලාත් ඒ සම්බන්ධයෙන් අපිට කිසිදු ගැටලුවක් නැහැ. මොකද රටේ ජනතාව ආණ්ඩුවත් එක්ක ඉන්නවා. රටේ ජනතාව දන්නවා අවංකවම අපි මෙරට ගොඩනැගීමේ කාර්යයට වැඩිහත් වෙලා තියෙනවා කියලා. සමහර අපේ ආයගේ ප්‍රකාශයන් වෙන්න පුළුවන්. සමහර සුළු සිදුවීම් වෙන්න පුළුවන්. ඉතින් ඒව අල්ලගෙන මේ මහා ජාතික ප්‍රශ්න බවට පත් කරගෙන ඒවා ගෙන්න හදනවා. අපි ඔය කිසි දෙයකට සැලෙන්නේ නැහැ. මොකද අර අපි කියන්නේ මානසික රෝගීන් කලබල වුණාට දොස්තර කලබල වෙන්නේ නැහැ. රෝහලේ දොස්තර බොහොම සිහි බුද්ධියෙන් කටයුතු කරනවා. රටේ ජනතාවත් තාමත් උනන්දුවෙන් ආණ්ඩුවත් එක්ක කටයුතු කරමින් තියෙනවා. තමයි මේ රට ඉස්සරහට ගියේ. ඊළඟට කිව්වා රනිල් වික්‍රමසිංහ මහත්තයා ගැන මම ආර්ථිකය කල්පනා කරපු විදිය පිළිබඳව කිව්වා. සම්පූර්ණ පොලිස්පතිවරයා පත් කිරීමද? ඔව්. එතුමාගේ සියලු ක්‍රියාවලියට අපි එක ඕනේ නැහැ. එතුමා මේ රටේ හිටපු පොලිස්පතිවරයා නොගැලපෙන පුද්ගලෙක් දේශපාලන තෙන්නකොන් මහත්තයා පත් කරා. ඒ පත් කරපු වෙලාවේ අදටත් විරාන්වලස් මහත්තයාත් එක්ක ඩීල් තියෙන ජනතාව යුක්ති කරනවට. විරාන්වලස් තමයි වෙලා පොලිස් විශේෂ බාර අමාත්‍යවයි. පුළුවන් වුණා දේශපාලන තෙන්නකොන් මහත්තයාගේ පත්වීම අභියෝග කරන්න ජනතාව යුක්ති කරනවට හෝ ජාතික ජනබලවේගයේ ශ්‍රේෂ්ඨාධිකාරී කරන්න කියලා. සජිත් ප්‍රේමදාස මහත්තයාගේ නායකත්වයෙන් ඒක සමගි ජනබලවේගය ඇතුළු සිවිල් සංවිධාන තමයි උසාවියට ගිහලා තුමාගේ පත්වීම අත්හිටියේ. බොරු කියන්න එපා. ඒ අත්හිටපු නිසා තමයි සිවිල් සංවිධාන පිරිසක් ගිහිල්ලා තමයි ශේෂාධිකාරී නඩු දාලි වල ඒක තහනම් නියෝගය ගත්තේ. දැන් ඔබතුමාලා දැන් සජිත් සහ රනිල් කියන මහතුරු දෙන්නගේ ඒකාබද්ධතාවයකින් දැන් දේශපාලන කරන්න යනවනේ. ඉතින් ඒ වැරදි ලෙස පොලිස්පතිවරයා පත් කරපු රනිල් එක්ක නෝකද දැන් සන්දාන ගන්න යන්නේ. අපරාධ රාජ්‍යයට පාර කරපු රනිල් එක්ක සන්දාන ගන්න යන්නේ. යත් රට මම කියවනේ අපිට එකඟ වෙන්න පුළුවන් තැන් වලදී අපි එකඟ වෙලා වෙන්නේ මේ රටක් පාවා දුන්න නායකයෙක් රනිල් කියන්නේ එතකොට. පොඩ්ඩක් ඉන්නකෝ. ඔව් රට මේ යන පීල්ල ගිහිල්ලා මේ යන විදියට ගිහිල්ලා මොකුත් වෙන බව පේන්නේ නැහැ. ඒක ඔබතුමා මම මොකක්වත්ම පේන්නේ නැද්ද ඔයාට? my time has come දැන් සරලව නිකන් ඔයා තරුණේ ඔයා මම මොකක්වත්ම පේන්නේ නැද්ද? මේ ව්‍යාපෘති සම්බන්ධයෙන් ඔබ අදහස් මොකද මොකද්ද නොඋනේ මොකද්ද ඔයාට තේරෙන ඔබතුමාට තේරෙන නොවන දේ කියන්නේ මොකද දන්නවද මේ රටේ ජනතාව මේ බලන් ඉන්නවනේ ඔබතුමා සජබේ එතුමා ඒජාපේ දැන් මේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සජබේ තුමයි රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ පක්ෂ දෙක එකතු වෙනවද? පක්ෂ දෙක එකතු වීම සඳහා වන මූලික එකතු වෙනවා. එකතු වෙනවා. ඉතින් අපරාධ
නෑ එකක් තමයි දැන් ඒක පිළිගන්න වෙනවා කියලා පිළිගන්න එක හරි. එතකොට දැන් ඔයගොල්ලෝ අර සජබේට අදාළ වෙච්ච ඡන්දදායකයන්ට දැන් දීපු පොරොන්දුව එතකොට දැන් අන්තිමේකේදීත් සජිත් විපක්ෂ නායකතුමා කිව්වනේ මැරුවත් ඩීල් නෑ අපේ විශේෂයෙන්ම රනිල් එක්ක කියලා. කිසිදාක සමගි ජන බලවේගය බැනුම් කර හොරුන් සමග එකතු වෙන්නේ නැහැ. බැනුම් කර වංචාව දූෂණය හරහා බිලියන ගණනක් මේ රටට අහිමි කරනවා. රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ පිළිරුව ඉදිරිපිට මම පොරොන්දු වෙනවා රට කාපු හොර 71 සජිත් ප්‍රේමදාසගේ ඩීල් එක මම හරි ගමනේ යනවා. ඒක කරන්න බැරි නම් මගේ දාබර තාත්තේ මම ගෙදර යනවා. රටේ ඉස්සරහා ඉන්න තත්ත්වයන් පිළිබඳ කල්පනා කරලා බලලා සමහර අවස්ථාවලදී අපිට යම් යම් රාම් තුල එක වෙන්න වෙනවා. ඔබතුමාලට මොන හරි නිකන් දැන් මේ විපක්ෂයේ විදිහට මම කර මේ රටේ යන තාලෙට නිකන් අවදානමක් තියෙයි කියලා හිතලා එකතු වෙනවා කියන්නේ. ඉතාලම පැහැදිලිව අවදානමක් තියෙනවා. විනාඩි කමාරක් කාලයක් මේ අවදානම වැඩ කරන විදිය අපි වැඩ කරන විදිය වෙනස්. අපි ආණ්ඩුවට සාධාරණ කාලයක් දෙනවා ආණ්ඩුව වැඩි කරගෙන යන. හැබැයි අපි ආණ්ඩු කරලා තියෙන ඒවා සහ මේ රට කරලා තියෙන වැඩ කොටසත් එක්ක බැලුවම අපිට එහෙම මහා ලොකු දැනෙන වැඩ කොටසක් බිම් මට්ටමේ වෙන බව බිම් මට්ටමේ හෝ ඉහළ තලයේ වෙන බව පැහැදිලිව පේන්නේ නැහැ. ඒක හරි. උඹලා ගත්ත ආතල් මාලිමාවේ උන්ට හිතන්නවත් බෑ. වසර තුළ ගිවිසුම්ගත නව ආයෝජන වලින් ඩොලර් මිලියන 121.8ක්. ඊට පස්සේ දැනට ක්‍රියාත්මක වන පවතින ව්‍යාපෘති වලින් 2025ට අදාළව නව එකතු වීම තියෙනවා ඩොලර් මිලියන 665.2ක්. එකතුව ඩොලර් මිලියන 787.0යි. ඒ කියන්නේ ඩොලර් බිලියන එකට ආසන්න ආයෝජන ප්‍රමාණයක් මේ 2025 වසර තුළ ආයෝජන මණ්ඩලය විසින් ලංකාවට ගෙනල්ලා තියෙනවා. හරිද? ඒකවල මේ මුකුත් නැහැ කියලා කියන්නේ පහුගිය දශක කිහිපයක අපි ආපස්සට ගියොත් හැම වසරකම ඩොලර් මිලියන 500යි 400යි 350යි 200යි අපේ රට ආයෝජන වෙන ඍජු විදේශ ආයෝජන බිලියනකට කිට්ටු ආයෝජන ප්‍රමාණයක් ඇවිල්ලා තිබෙනවා. මේකේ නව ව්‍යාපෘති 55ක් තවදුරටත් තුල් කරන ලද ව්‍යාපෘති 49ක් මුළු ව්‍යාපෘති 104ක් දැනට ක්‍රියාත්මක වෙනවා 25 ඇතුළත. ඊට පස්සේ ඒක රෙදිපිලි සම්බන්ධයෙන් ව්‍යාපෘති 8යි රෙදිපිලි සම්බන්ධයෙන් තවදුරටත් තුල් කරන ව්‍යාපෘති 12යි දුරකථන හා සංවේදන ජාල පිළිබඳව තවදුරටත් තුල් කරන ව්‍යාපෘති 11යි ජනාධිපති විදිහට මේක ලෑස්තියක් තියෙනවා නව ඍජු විදේශ ආයෝජන ආපු මේ BOI එකට අනුව මේ රිපෝට් එකේ තියෙනවා ඔවුන් ඍජු සහ වක්‍ර කියා 20000කට ආසන්න ප්‍රමාණයක් මේකෙන් ජනිත වෙලා තියෙනවා සහ ඉදිරියේදී ජනිත වෙන නියමිතයි කියලා. ඒ නිසා අපි ඉලක්ක සහගත වෙනවා ඒ ලැබිච්ච ආයෝජන ගත්තොත් එimhe සිංගප්පූරුවෙන් ඉන්දියාවෙන් චීනෙන් ඇමරිකා එක්සත් ජනපදයේ එක්සත් රාජධානිය ඇතුළු නෙදර්ලන්තයේ රටවල් 10ක් විතර තියෙනවා අමිල්නාත් ඒ ආයෝජන ලංකාවට ලබා දුන්නා. ඒ නිසා ආර්ථිකය පිළිබඳව අපි මුදල් අමාත්‍යාංශයත් ඒ වගේම BOI එකක් විදිහට තාමත් බරපතල තීන්දුව අරගෙන ලෝකයේ බිඳ වැටිච්ච දේශපාලන විශ්වාසය ඔබ දන්නවා කටුනායක වණ්ඩාරනායක ගුවන්තොටුපළේ ඉදිකිරීම පිළිබඳව ජපාන් සමාගම සුප් කර කතාව හිටපු ඇමති නිමල් සිරිපාල සිල්වා අල්ලස් ගන්න ගිය සිදුවීමත් එක්ක ඒ ආයෝජනය නතර කරනවා. ඒකත් එක්ක නැවත ආයෝජනය නැවත අපි කැඳවනවා. අපි ජපානයේ ජනතර ගියාට පස්සේ ජපානයේ අගමැතිවරයාත් සම්බන්ධ වෙලා ඕනෙක විවෘත සාකච්ඡා කරලා අද අපිට බය නැතුව ලංකාව තුළ ආයෝජනය කරන්න පුළුවන් දූෂිත දේශපාලන සංස්කෘතිය වෙනස් කරලා තියෙනවා කියලා ජනාධිපතිතුමා මුණටම ජපානයේ අගමැතිවරයා ප්‍රකාශ කරනවා. ඒ නිසා කළු වෙලා තිබ්බ රාජ්‍යයක් අල්ලස් අරගෙන නේද අමතවරු විදිහට ලෝකේ ඉස්සරහට කැත නමක් හදපු රාජ්‍යයක් අපි වෙනස් කරලා තිබෙනවා. අල්ලස් දූෂණයෙන් තොරව රටේ ආණ්ඩුවක් කටයුතු කරමින් තිබෙනවා. තාම නිලධාරී යාන්ත්‍රණ තුල යම් ගැටලු තියෙනවා. නමුත් ජනාධිපතිවරයාගෙන් ඉඳලා පහළ ප්‍රාදේශීය මන්ත්‍රීවරයා දක්වාම දූෂණ චෝදනාවට සම්බන්ධ නොවෙච්ච වසරක් අපි ගත කරලා තිබෙනවා. එහෙම ආණ්ඩු ඉතිහාසයෙන් නෑ අවිල්ලා. හරිද? මේ ඇවිල්ලා මාස 3-4කින් බැංකු කඩපු රටක නායකවරුනේ ඉන්නේ. මේ ආණ්ඩුවේ නියෝජ්‍ය අමාත්‍යවරයෙක් නාමල් කරුණාරත්න මහත්මයාගේ කාර්ය මණ්ඩලයේ සම්බන්ධ වෙලා කරපු අකටයුත්තක් පිළිබඳව ඊ දවසේ Facebook එකේ මම හිතනවා ඔබතුමාලා දකින්න ඇති හේරත්ගම අඩවි වන ආරක්ෂකවරයා ඔහු නීතිඥවරයෙක් චතුර ගුණරත්න මහත්තයා සම්පූර්ණ ජනාධිපතිතුමනි කියලා ලියලා තියෙනවා පිටුවක් දීර්ඝ. ඒක එතුමා කියන්නේ හරියටම රාජකාරී. ඔබේ අවස්ථාවේදී ඔබතුමාලා පුළුවන් නම් ආණ්ඩුවේ අවධානය යොමු කරලා ඔබතුමාලා සාධාරණ ඉෂ්ට කරන්න. අපි දන්නවා දැන් සාමාන්‍යයෙන් මේ සමාජ ජාලාවලට මෙතුමාලා ගොඩාක් ඔය මේ පහුගිය ඡන්ද කාලෙත් මේ යන ගැනීම කරගත්ත මේ සමගිය බල විශේෂයෙන්ම Facebook එකේ මේවා මේ දේශපාලන යථාර්ථය සිද්ධ වෙන දේවල් විදිහට අරගෙන මහා පත දේශපාලන විවේචන කළේ. ඔබ දන්නවා නොකියපු දෙයක් නේද ඡන්ද එනකොට නේද ආගම ඉවරයි දළදා මාලිගාවත් ඉවරයි මොනවද නොකියුවේ මේ මහතුරු. දැන් Facebook එකේ අල්ලගෙන ඔබතුමාලා තව නටන්න. නමුත් අපි අපේ රටේ ජනතාවත් එක්ක මේ ගමන යනවා. මේ දේ ස්ථාවර කරගන්නවා කියලා. මම අහන්නේ කෙටි කාලීන හරි දීර්ඝ කාලීන හරි ඒ ස්ථාවර කරගන්න ඔබතුමාලගේ ඉලක්කය මොකක්ද? දැන් අපි රටේ කුෂ්කර්මාන්තයේ පැත්ත ගත්තත් රටේ සංචාර ශේෂ්ත්‍රය ගත්තත් නේද රටේ අධ්‍යාපන ශේෂ්ත්‍රය ගත්තත් ඊට පස්සේ රටේ විදේශ ආයෝජන පැත්තෙන් ගත්තත් අපි හැම පැත්තකින්ම තිබ්බතන ඉඳලා මේ රට වේගෙන් උත්තරන් වෙලා තියෙනවද නැද්ද කියලා මේ රටේ පුරවැසියෝ දන්නවා. ඔබ දන්නවා රටේ සංචාර ශේෂ්ත්‍රයේ තියෙන ආදායම ඉතිහාසයේ පළමු වතාවට දැවැන්ත විදිහට වැඩි වෙනවා. ඒ වගේම රටේ කොටස් වෙළඳපොළ දර්ශකය ඉතිහාසයේ වැඩිම වාර්තා සටහනක් මම දන්නේ නැහැ ඔබතුමාලා ඒක අපි දැන් අවස්ථාව දෙමු. මම කියන හරිද කොටස් වෙනකොට ඉතිහාසයේ වැඩිම මේ වාර්තාගත ඉහළයන් තියෙන්නේ. ඉතින් ඒක මේ රටේ සාමාන්‍ය මිනිස්සුත් දන්නවා. ඉතින් දේශපාලන කෙනෙක් ඔබතුමාලා දන්නේ නැද්ද කියලා. ලෝකයේ තුල අපි සම්බන්ධ විශ්වාසයක් ඇවිල්ලා තියෙනවා. අද චීන ආයෝජකයන් ඇවිල්ලා විතරත් අමතුමත් එක්ක සාකච්ඡා කරලා ඩොලර් බිලියන 3.7ක මේක තිබ්බ 1.7ක ආයෝජනයක් අම්මත් වෙන්න තිබුණේ. පිළිපදුවත් එක්ක ඩොලර් බිලියන 3.7 දක්වාගේ වැඩි කරලා ඒ ආයෝජනය පටන් ගන්න ගිවිසුම මසන් කරලා ඒකද ප්‍රකාශයපත් කරලා තිබුණා මාධ්‍යවල. ඒ නිසා ඒක සම්බන්ධවට ඒ පිළිපදුව කටයුතු ඉතා ඉක්මනින් ආරම්භ වෙනවා. සත් ගොඩක් ආයෝජන අමිල්ලාත් ඉස්සරහට එනවා දැන්ටත් ඇවිල්ලා තියෙන්නේ. මම කලින් පැහැදිලි කරලා තේ විදේශ ආයෝජන. මේක තියෙන්නේ මේ ඔබත් එක්ක වෙච්ච ප්‍රතිපත්ති ප්‍රකාශනය. මේක මොකද තියෙන්නේ? රට තුල මද්ද්‍රව්‍ය හා පාතාල මැරීම සඳහා ඒකබද්ධ මෙහෙයුමක් ඇති කිරීම. මද්ද්‍රව්‍ය නිවාරණ සඳහා වෙනම කාර්යාංශයක් ස්ථාපිත කිරීම. මද්ද්‍රව්‍ය රට තුළ පැමිණි වැළැක්වීම සඳහා නාවක ගුවන් මාර්ග පරීක්ෂා කිරීම සහ නවීන උපකරණ ලබා දී නිලධාරීන් පුහුණු කිරීම. මද්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වන පුනරුත්ථාපනය කිරීම මේ දැන් අපි අහනවා ඔබගෙන් අපි දැන් ක්‍රියාත්මක කරන්නේ මේ වැඩ පිළිවෙල නෙමෙයිද? හරිද? මේ තියෙන්නේ අමිල්ලාත් මගේ අතේ තියෙනවා. මේ අවුරුදු ජනවාරි 1 වෙනිදා ඉඳලා මේ ඔක්තෝබර් මාස 11 වෙනිදා දක්වා මද්ද්‍රව්‍ය වැටලීම් සම්බන්ධයෙන් අත්අඩංගුගත්තු මද්ද්‍රව්‍ය ප්‍රමාණය. හෙරොයින් කිලෝග්‍රෑම් 1268ක්. ඒ කියන්නේ මෙට්‍රික් ටොන් 1.2 මෙට්‍රික් ටොන් හෙරොයින්. ගංජා
කිලෝග්‍රෑම් 14281ක් මේ මාස 10 තුල. ඒ කියන්නේ මෙට්‍රික් ටොන් 14ක්. කොකේන් කිලෝ 32ක්, හෂිෂ් කිලෝ 552ක්, අයිස් අයිස් කිලෝ 1863ක්. ඒ කියන්නේ ටොන් දෙකකට ආසන්න අයිස් මේ කංගෙන්දෙන් සාමාන්‍ය පාවිච්චි කරනවා කියලා කියන්නේ. ඒතකොට ටොන් දෙකකට ආසන්නයි මේ අල්ලගත්තු ප්‍රමාණය මේ මාස 10 තුල. මත්පැති සහ මත් කරල් 3595352ක්. හිතලා බලන්න මේ අපේ රටේ දරුවෝ මොන මට්ටමේ ගොදුරු බවට පත් වෙන්න නියමිතව තිබුණ දෙයක්ද? ලක්ෂ 36ක මත්පැති ඇවිල්ලා තියෙනවා අපේ රටට. මේ මාස 10 අතන වලගෙන තියෙනවා. මේ අතන ගත ප්‍රමාණය විතරයි. ඒතකොට මොන වගේ රාජ්‍යයක්ද අපි ඉස්සරහට තිබුණා? ඒ නිසා අමිල්ලා ඔක්තෝබර් 14 පොර ඇතරම කාලේ ගොඩක් ගියා. ඔක්තෝබර් 14 මේ පෙරේද දවසේ තංගල්ලේ විරලින් මත්ද්‍රව්‍ය කිලෝ 839ක් පාවි වෙනවා. ඇයි එහෙම වෙන්නේ? අපි පරීක්ෂණ කටයුතු වේගවත් කළා. නෞක හමුදාවට ඒ විශාල ඒරියා එකක් අපි පැවරුවා. වේගයෙන් ඕන විමර්ශන කටයුතු කරනවා. ඒ නිසා බෝට් වලින් අරන් එන එක නෞක හමුදා විමර්ශන කටයුතු නිසා ඕන් මුහුද මැද අතාරිනවා. ඒ නිසා මේ ඔබට එක වෙච්ච කාරණා මේ අපේ රටේ අහිංසක දරුවෝ ගොදුරු වෙන්න තියෙන අවස්ථාව තමයි මේ එකින් එක අපි ඒක විනාශ කරමින් තියෙන්නේ. ඒ නිසා අමිල්ලාත් එක පැත්තකින් මේ මත්ද්‍රව්‍ය ජාවාරම නතර කිරීමත් ඒකට හා ගැට ගැහිච්ච පාතාල ලෝකයේ මර්ධනයත් මේ දෙක එකට අපි කටයුතු කරනවා. රටේ ආර්ථික ගොඩ ගන්න ගමන් ඒකට අවශ්‍ය කරන මෙහෙයවීම, මැදිහත් වීම, නායකත්වය දෙන ගමන් රටේ නීති ආධිපත්‍ය ස්ථාපිත කරන්න අපේ රටේ දරු පරම්පරාව ගලවා ගන්න මේ ඌදුරින් සහ මේ පාතාල ලෝක ක්‍රියාකාරී වලින් අපි වේගෙන් කටයුතු කරමින් තිබෙනවා. ඔබ දන්නවා සාමාන්‍ය දවසේ වැඩිලා කියලා තිබ්බනේ. දැන් ඒක දැන් මම හිතන්නේ දැන් ටිකක් අහිනවා අඩුයි. මේ 2025 තුන්වෙනි මාස 18 මන්න රමේෂ්ගේ ගෝලයා කියන කැලුම් කියන කෙනා ඩුබායි අත්අඩංගුවට ගන්නවා. 2025 8වෙනි මාසේ 6 වෙනිදා කටුනායකදී ගම්පහ පස්දේවා කියන පුද්ගලයා අත්අඩංගුවට ගන්නවා. 2025 8වෙනි මාසේ 26 හෙල්වතට පත්මිය ඇතුළු කමාන්ඩෝ සලින්ද පානදුරු නිලංග තැවිල්ල හෙල් අත්අඩංගුවට ගන්නවා. එතනින් පස්සේ ගිරව් වගේ කියවන්න පටන් ගන්නවා. අර ඊයේ දවසේ අපි අත්අඩංගුවට ගන්න ලද ඉෂාරා සෙව්වන්ත කියන කාන්තාව අත්අඩංගුවට ගන්නෙත් ඒකේ ප්‍රතිඵලයක් විදිහට. ඊට පස්සේ පහුගිය කාල පරිච්ඡේදය පුරාම අවිස්සාවේල් හංගවැල්ලේ ප්‍රදේශ අපේ සූර්යජ් මන්තුමාගේ ආසන පැත්තේ මිනිස්සුන්ට ව්‍යාපාරිකයන්ට ජීවත් වෙන්න බැරුව ගියා. ඝාතනය කළා හිමිකරුවෝ. ඒ පාතාලෝකේ කප්පම් ගත්තා. පස්වලි තලි කන්නංග කියන පුද්ගලයා අත්අඩංගුවට ගන්නවා. ඒ නිසා හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරම වගේම මිනිස්සුන්ට නිදහසේ ගමන් බිමන් යන ව්‍යාපාර කටයුතු කරන්න කප්පම් නොදී තමන්ගේ ව්‍යාපාර කටයුතු කරන්න බැරි රටක් පහුගිය කාලේ නිර්මාණය වෙලා තිබුණා. ඒවා පොලිසියේ අනුග්‍රහයෙන් ආරක්ෂා අනුග්‍රහයෙන් තමයි සිද්ධ වුණේ. ඒ නිසා අපි වේගයෙන් මේක වළක්වලා තිනවා අමිල්ලාත්. ඒ වගේම තමයි අපි ජාතික ව්‍යාපාරයක් ගොඩනගමින් තියෙනවා සහෝදරයා කිව්වා වගේ ඉදිරියේදී ඒ ජාතික ව්‍යාපාරය මේ මාස 30 වෙනිදා ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් මේ පාතාල ලෝකෙත් අපරාධ රාජ්‍යයක් නැසගෙන සඳහා වූ ජාතික ව්‍යාපාරයක් මේ රටේ ජනතාවත් එක්ක අපි ආරම්භ කරනවා. ඒක තමයි ඉස්සරහට වේගෙන් මේ කටයුතු වළක්වන්න කටයුතු කරමින් තියෙන්නේ. හොඳයි. හැබැයි මෙහෙමයි. මද්‍රව්‍ය කන්ටේනර් 325කින් විතර ලංකාවට මද්‍රව්‍ය ආවද නැද්ද කියලා අපි දන්නේ නැහැ. හරි. කොරහට ආපු කන්ටේනර් ටික මොනවද තිබ්බද දන්නේ නැහැ. ඒකට වැඩියෙන් එනකොට වැඩියෙන් අල්ලන්න වෙනවා. හරි. ඒක තමයි මේ. ඒ කියන්නේ අර කාලේ වරාය හරියට වෙලා ඒකෙන් පන්නන්න බැරුව ඒ විදිහට තිබ්බා. දැන් වරායෙම කන්ටේනර් වලින් ගෙනල්ලා බෑවට පස්සේ අල්ලන ප්‍රමාණය වැඩි වෙනවා. හැබැයි My time has come. නිතරම මේ කියන අර මොනවද රේගුවේ මොනවද කන්ටේනර් පිළිබඳ ප්‍රශ්නේ. මේ ප්‍රශ්නේ ආවට පස්සේ ජනාධිපති අනුර දිසානායක සෝදරයා කමිටුවක් පත් කළා. ඒ කමිටු වාර්තාව මේ තියෙන්නේ. ඒ කමිටු වාර්තාවේ මෙතුමල්ලට නිකන් ආණ්ඩුවට ගහනවා වගේ පුළුවන් කෑලි විතරක් අල්ලනවා. මේ වාර්තාවේ මේ වාර්තාවේ 18 වෙනි පිටුවේ අමිලනාත් කියනවා ප්‍රශ්නගත බහලුම් 323 නිදහස් කිරීම පිළිබඳ අනුගමනය කර ක්‍රියාපිළිවෙත නිරීක්ෂණයේදී 2025 ජනවාරි 18 නිදහස් කළ සත්‍ය බහලුම් 309ට අමතරව 2024 ජූලි මාසයේ සිට අවස්ථා 13කදී රතු ලේබල් සහිත ඉහළ අවදානමක් සහිත බහලුම් 999ක් 990. එතකොට 2024 ජූලි මාසේ රටේ ජනාධිපති කවුද? අගමැති කවුද? ඇමති මණ්ඩලය කවුද? රේගුවේට බාර ඇමති කවුද? එහෙනම් 300 මේ නිකන් හදනවා මේ කුඩුවාවේ එකෙන් අර නිසා රනිල් මතක තියාගන්න ආයි මේවා කියන්න එපා. රනිල් වික්‍රමසිංහ ජනාධිපති ඉන්න කාලේ දැඩි රතු අවදානම් 999ක් රේගුවෙන් ඉවත් වෙලා තියෙනවා. එහෙනම් කොහෙද? ඒ නිසා ළඟට මේ පාතාලේ ගියන්නේ මේගොල්ලෝ විතරක් නෙමෙයි. මාකදුරේ මදුස් කියන්නේ බබෙක්ද? මාකදුරේ මදුස් කියන්නේ පූස්පැටියෙක්ද? නේ? ඒ තිරිය පාතාලෙත්මයි. එතකොට මේ මාකදුරේ මදුස් ඇලුවට පස්සේ පාතාලේ කී දෙනෙක් ලංකාවට අරගෙන ආවද? දැන් උතෝර මේගොල්ලෝ ගිහලා සෙවන්දිත් එක්ක අරන් ආපු අර බබීද කවුද කියන එක නා කලින් ඇවිල්ලා අරස් කරලා උසාවියෙන් අපාරගෙන ඊට පස්සේ ආපහු පැනලා ගිහපු එක. එතකොට ඒව ඇල්ලුවේ නැද්ද? ප්‍රශ්න තියෙනවා මේ අවස්ථාව දෙන්න. දැන් පහුගිය කාලෙත් දැක්කා ආයුධ පෙන්වන්න ගිය මිනිස්සු ඝාතනය වෙනවා. ආයුධ වල්ලපු ආයතන ගන්න ගිය මිනිස්සු ඝාතනය වෙනවා පාතාල ලෝකේ. ඒකෙන් සිද්ධ වුණා අර ඊට පිටිපස්ස තියෙන දේශපාලනේ සාරි ඊට පිටිපස්ස තියෙන සම්බන්ධතා ඉදරව කරගන්න. මාකඳුරේ මදුෂ් වෙඩි තියලා ඝාතනය කරනවා. ඒක තමයි පහුගිය කාලේ සිද්ධ වුණේ. දැන් එහෙම වෙන්නේ නැහැ නේ. මම අහන්නේ ඒ පසුපස සැඟවිච්ච දේශපාලනේ ආරක්ෂා කරගෙන නේද ඔවුන් ඝාතනය කරන්න කටයුතු කරමින් තිබුණේ පහුගිය කාලේ. නෑ ඒක දැන් මෙහෙමයි අපිට වාටවත් මටවත් කියන්න බෑ ඒක ඝාතනය වුණාද ඝාතනය කරාද කියන එක අපි සාමාන්‍යයෙන් දෙයක් කියන්න කලින් බොහොම නෑ මෙහෙමයි පොලිසියෙන් වෙඩි තියන්නේ. එතකොට පොලිසිය වෙඩි තියලා පාතාලේ හරි කෙනෙක් මරනකොට ඕ මැරෙනකොට අපිට කියන්න බෑ ඒක මේ කියලා වාටවත් මටවත් කියන්න පුළුවන් කාරණයක් නෙමෙයි. ඒකට උසාවියක් තියෙනවා. එහෙනම් උසාවියෙන් ඒකට නීතියක් ගේනවා. ඒතර පොලිසිය වැරදි කියන එක නම් ඔබතුමා කියන්නේ. පොලිසිය මෙහෙම මිනිස්සු මරුවා කියන එක නම් ඔබතුමා කියන්නේ. ඒක බරපතල චෝදනාවක්. ඒ කියන්නේ පොලිසිය කොහොමද මරුවනේ මේ විශ්වත් දෙන්න ඕනගේ පාලනේ. ඒ හින්දා ඒක අනිවාර්යයෙන්ම ඒක කලින් ඔබතුමාගේ නායකයා කවුද? මගේ නායකයා රනිල් වික්‍රමසිංහ. එතකොට එයා කවුද? ත්‍රස්තවාදීද ඝාතකයෙක්ද? නෑ එයා එහෙම නෑ. එයා සාමාන්‍ය පුරවැසියෙක් මේ. ඔව්. කවුද ඉන්නන්නේ? හැමදාම. ඒ බටලන්දේ චෝදනාව තියෙන කාටද? කවුද චෝදනා කරන්න ඕන කෙනෙක් පුළුවන්. ඉතින් චෝදනා කරන්න කොහෙද ඔප්පුලා තියෙන්නේ? හරි කොහෙද ඔප්පුලා තියෙන්නේ? කොහෙද ඔප්පුලා තියෙන්නේ? කොහෙද ඔප්පුලා තියෙන්නේ? කොහෙද ඔප්පුලා තියෙන්නේ? මගේ නායකයා රනිල් වික්‍රමසිංහ දායකයෙක් බව කොහෙද ඔප්පුලා තියෙන්නේ? ඉතිහාසයේ ඇති වෙච්ච තරුණ ඝාතන වලට වග කියන්න ඕන කවුද? තරුණ ඝාතන නැතුණා කියලා ඔබතුමා කොහොමද කියන්නේ? ඔයා ලංකාවේ නෙමෙයි ඉතිහාසයක් නෑ කොහෙද ඔප්පුලා තියෙන්නේ කොහෙද? ලාමකයි. නෑ ඔප්පුලා මට සමහරලාට හිතෙනවා අර රනිල්ට ගහන මැෂින් එක මෙන්න මූද කියලා. මෛත්‍රිකේ රනිල්ගේ මැද්දේ තමයි දාගන්නේ. රනිල්ට හුස්ම හරනකොට ටක් ගාලා පැනපුවම මූ පිඹුර වගේ කරට කට තියලා ෆු ගාලා පිඹිනවා ඇති. ලන්ද කොමිසමේ වාර්තාවෙම තියෙනවා අමිල්ලා රනිල්ගේ ප්‍රජා අයිතිය අහෝසි කළ යුතුයි කියලා. මේ මනුෂ්‍ය ඝාතන පිළිබඳව රටේ කරපු අපරාධ පිළිබඳව ප්‍රජා අයිතිය අහෝසි කළ යුතුයි කියලා බටලන්ද කොමිසම වාර්තාවෙම තියෙනවා. ඒ නිසා
කාලේ වැලිතලාවෙන් අපරාධ යට කරන්න දෙන්නෙත් නැහැ. ඒවා නිහඬ වෙන්න දෙන්නෙත් නැහැ. එකින් එක ඒවා දිගාරිනවා. මේක ඉතිහාසයක් පුරා සිද්ධ වෙච්ච දේවල්. ඒ නිසා අපිට වසරක් තුල මේ සියල්ල කරන්න බෑ. නමුත් මේ ඉතිහාසයේ සාධාරණ කිච්ච කළ යුතුයි. ඒ ලේවක ඉතිහාසය නිර්මාණය කරපු රනිල් වික්‍රමසිංහ ඇතුලේ නඩය අනිවාර්යයෙන්ම ඔහුට තමන්ගේ ජීවිත කාලය ඇතුලේ කර වන්දිකවට සිද්ධ වෙනවා. ඒ සම්බන්ධයෙන් නීති ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා බටලන්ද කොමිසමේ ප්‍රජායත්‍ය හවුස් කළ යුතුයි කියලා යෝජනා කරපු නිර්දේශ නිකුත් කරපු නායකයෙක් තමයි මේ නායකයෙක් බාටපත් වෙන්නේ. ඊට හැම තැනකම අපි ආයෝජන ගෙනල්ලා තියෙනවා. ඒ ආයෝජන ඕන තරම් තියෙනවා. එතකොට මොකද්ද රටක මේ ප්‍රාග්ධනයනේ වැඩි වෙන්න ඕනේ. ප්‍රාග්ධනය කියන්නේ ආයෝජන. නේ? ඒ නිසා අපි කතා කරන්නේ ෆිගර්ස් එක්ක. අපි කතා කරන්නේ දත්තත් එක්ක. මේ ඔබතුමා ආචාර්යතුමෙක් විදියට පොඩි වටිනාකමක් දෙන්න ෆිගර්ස් කිය පට්ට බොරු කියනවා. ෆිගර්ස් ඇහුවනේ. එතකොට ජාතික ජනබලවේගයේ ආණ්ඩුව ඇවිල්ලා අපි මේ රටේ ආර්ථිකය ස්ථාවර කරන්න, ඒ වගේම මූල්‍ය විනයක් නිර්මාණය කරන්න, ඒ ඇතුළු සියල්ල පිළිබඳ සැලසුම් සහගත මෙහෙයත් වීම කරලා ඒකේ ප්‍රතිඵල ක්‍රමානුකූලව රටට අත්පත් වෙමින් තියෙනවා. ඒ නිසා එකක් තමයි අමිලනාත් 2024 ජනවාරි සිට ජූලි දක්වා ගත්තොත් අයවැය හිඟය රුපියල් බිලියන 872.6යි. 2025 ජනවාරි සිට ජූලි දක්වා අපේ පාලනය යටතේ අයවැය හිඟය බිලියන 551 සම වෙන්න බිලියන 556.1යි. ඒ දක්වා අඩු කරගන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ නිසා ආදායම් වියදම් අතර පරතරය අඩු කරගැනීමේ හැකියාවක් ලැබිලා තියෙනවා මුල් මාස කිහිපෙ. පරිපූර්ණ ඇසමේන්තු නැතුව මේ අවුරුද්ද ගමන් කරමින් තියෙනවා. බැංකු පොලි අනුපාතය ගත්තොත් ස්ථාවර අනුපාතය 7.4යි අගයක් අඳෝගෙන යන්න පුළුවන් වෙලා තියෙනවා. රාජ්‍ය ආදායමය ගත්තොත් රජයේ බදු ආදායම 2024 ජනවාරි මාසයේ සිට ජූලි දක්වා රජයේ බදු ආදායම බිලියන 2156යි. 2025 ජනවාරි සිට ජූලි දක්වා බිලියන 2729යි. ඒ වගේම සංචාරක ආදායම කලින් සාකච්ඡා වුණා. ඒ වගේම ඍජු විදේශ ආයෝජන මුල් මාස 3-7 ඇතුළත මිලියන 607ක් දැන් ඒක 1000කට ආසන්න වෙලා තියෙනවා. ඊට පස්සේ ජූනි මාස අනිත් පැත්තේ අපනයන ගත්තොත් 2025 වසර 2025 වසරේ මුල් මාසයේ තුල මුල් මාස 7 තුල අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 9992.53ක්. ඒ වගේම මේ ආදී වශයෙන් රාජ්‍ය ව්‍යාපාර ශක්තිමත් කරගෙන තියෙනවා. ඊට පස්සේ වරාය මෙහෙයුම් ලාභය ගත්තොත් වැඩි කරගෙන තියෙනවා. රේකු ආදායමය වැඩි කරගෙන තියෙනවා. ලංකා ටෙලිකොම් වැඩි කරගෙන තියෙනවා. පෙට්‍රෝලියම් කෝපරේෂන් වැඩි කරගෙන තියෙනවා. ඒවා අගයන් සහ දත්ත ෆිගර්ස් සියල්ල තියෙනවා. ඒවා මේ ආදී වශයෙන් ගත්තාම අපි රටක් විදිහට තිබ්බ තත්වයක් එතන යහට මේ රට කොතනටද ගේන්නේ කියන එකේදී විශාල වෙනස්කම් ගොඩක් කරලා තියෙනවා. අපි දැක්ක පහුගිය වකවානු ඇතුලේ මේ කවුරු රට කළා ගොඩ දැම්මා මාර්ගදර්ශනයක් තිබුණේ මාර හැකියාවක් තියෙන කියලා කිව්වත් මහත්වෝ අවසානයේ 2022 පෙබරවාරි අප්‍රේල් 12 වෙනකොට මේ රට බංකොලොත් වුණානේ. ඒ බංකොලොත් භාවයට වග කියන්න ඕන කවුද? එදා එකක් කරා අර ආයෝජනය කරනවා මේ ආයෝජනය කරනවා නෙමෙයිනේ රටක පාලකයෙකුට පාලනයකට පක්ෂයකට තියෙන ඕන දැක්මක් සහ වැඩපිළිවෙල. නමුත් කවුරු කොහොම කරත් අවසානයේ රට බංකොලොත් වුණානේ. දැන් ඒ බංකොලොත් භාවය ඇතුලේ අපි රට ආපහු අර මෙතුමා කිව්ව කවුරු හරි කිව්වා IMF කතාව. අපි තා පැහැදිලිව රජයක් විදිහට ආණ්ඩුවක් විදිහට ඉන්නවා. රටකට අපිට අනන්‍ය වෙච්ච අපේ ආර්ථික වැඩපිළිවෙලක් දැක්මක් ඕන. නිෂ්පාදනයේ මත පදනම් වුණු කර්මාන්ත සංවර්ධනය වෙච්ච ඒ වගේ විවිධ ව්‍යාපෘති වලින් රටේ ආර්ථිකයට පණක් ගෙන කුෂිකාර්මික සංවර්ධනයක් සහිත රටක් ආර්ථිකයක් අවශ්‍යයි. ඒ නිසා අපි හැමදාම සදානිම කළ එකම ආකෘතිය IMF කියන තැනක අපි නැහැ. IMF මේ මොහොතේ දියුසුම්ගත වෙන්න වෙලා තිබුණා. අතීතයේ ඇති වෙච්ච රට බංකොලොත් කරපු නිසා ඒයි. ඉතින් ඒ වැඩපිළිවෙල ඇතුළට තමයි රජය අපි ප්‍රවේශ වෙන්නේ. ඒ වැඩපිළිවෙල බිඳ වැටෙන එක අපි අපේක්ෂා කරන දෙයක් නෙමෙයි. ඒ ස්ථාවරත්වයට ඒක මේ මොහොතේ ඕන. ඒ මත ඉඳගෙන මේ රටේ දැක්මක් සහිතව ආර්ථිකය ගොඩනගන්න අවශ්‍ය කරන වැඩපිළිවෙලක ඉන්නවා. දැන් අපි දැක්කා මෙතුමන්ලගේ ආණ්ඩු කාලේ රනිල් වික්‍රමසිංහ මහත්තයා රාජ්‍ය සම්පන්න වැඩි ඈතක නෙමෙයි. දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයා පහුගිය ඔය අර කොටේ යදපු කාලේ කරපු ප්‍රධානම ජොබ් එකනේ රාජපක්ෂ පෞල් පාලනය රැකපු එක. ඊට අර වෙන මොනවද කරේ? පෞල් පාලනය රැකපු එකයි රාජ්‍ය සම්පත් විකුණන්න. අර මම දැක්ක තැපල් කන්තෝරු ටික විකුණන්න නුවර එළිය ගාල්ල මහනුවර මහා මේ ප්‍රසිද්ධියේ රාජ්‍ය නිලධාරීන්ට දොස් කිව්වා මේක දෙන්න බැරි නම් තමුසෙන් වෙලා යනවා. වහම මේක දීලා කියලා. මේ જાතියෙන් හැසිරෙච්ච පාලකයෝ අපේ රටේ හිටියේ. ඒ ඇතුලේ තමයි රාජ්‍ය ව්‍යාපාරවල අර්ධ වාර්ෂික ලාභාංශ විදියට මෙතුමා ලේකමා කරේ හැල්ලුවකට ලක් කරා කමක් නැහැ. නමුත් පහුගිය මේ අර්ධ වාර්ෂික කියන්නේ මාස 6ට අදාළ ලාභාංශ විදියට භාණ්ඩාගාරයට ලංකා මිනරල්ස් ඇඩ් රුපියල් මිලියන 500යි, ජාතික ලුණු සමාගම මිලියන 100යි, ලංකා පොස්පේට් මිලියන 100යි, BCC ආයතනය මිලියන 50යි, ලංකා ග්‍රැෆිට් රුපියල් මිලියන 7.4යි. BCC ආයතනය අමිලනාත් අවුරුදු 14කට පස්සේ තමයි පළවෙනි වතාවට ලාභාංශ ගෙවලා තියෙන්නේ භාණ්ඩාගාරයට. අවුරුදු 14කට පස්සේ. ඊට පස්සේ මේක මේ මට ඔතුමා සංවර්ධන නිලධාරීන් නියෝජනය කරපු කෙනෙක් නිසා මට. ඒකට සංවර්ධන නිලධාරීන් තමයි කතා කරලා ඔතුමාගේ මේක උත්තරයක් ගන්න කියලා. ඔතුමාලා අවුරුදු ගාණක් අකණ්ඩ සටනක හිටියා කියලා කිව්වා. ඒ සංවර්ධන නිලධාරීගේ වැටුප් ප්‍රශ්නයක් තියෙනවා. එම්ෙන් 4 දැනට ඉන්නවා කියලා කිව්වේ. එම්ෙන් 5ට මේක ගේන්න ඕනේ. ඔතුමාත් අවුරුදු ගාණක් තිස්සේ ඔකට සටන් කරා. දැන් ඔබතුමාලාගේ ආණ්ඩුව ඇවිල්ලත් අවුරුද්දක්. මේ වැටුප් තල එම්ෙන් 5ට ගේන්න මොකක්ද කරලා තියෙන්නේ? කවදා වෙනකොට ඒක ගේනවද කියන එක පිළිබඳව උත්තරයක් දෙන්නකො මේ බලාගෙන ඉන්න සංවර්ධන නිලධාරීන්. ඔබතුමා පොරොන්දුත් වෙලා ඉන්න තැන කියපු එක නේද? එතකොට මම කියන්න ගියේ අපි මේ විදිහට රටේ තිබිච්ච තත්ත්වයක් විශේෂයෙන්ම වංචාව දූෂණය නාස්ති අවසන් කිරීම, මූල්‍ය විනය ඇති කිරීම, ඒ වගේම රාජ්‍ය වේදම් කළමනාකරණය සහ අවම කිරීම, රාජ්‍ය ආදායම ශක්තිමත් කිරීම වැනි දැක්මක් ඇතුළේ වැඩපිළිවෙලක් ඇතුළේ එක පැත්තකින් අපි රාජ්‍ය ආදායම සුරක්ෂිත කරමින්, ඒ වගේම රාජ්‍ය ආදායම නැවත පෙරලා ජනතාවට යන ආකාරයෙන් වැඩපිළිවෙලක් අපි නියැලලා ඉන්නවා. ඒක ශක්තිමත් කරමින්, ඒක වැඩි දියුණු කරමින් ඉදිරියට යන දිශාව තමයි අපේ ඉලක්කය. ඒ නිසා තමයි අද කර්මාන්ත අමාත්‍යාංශ අපි දැක්ක පහුගිය පෙරේදා හොයියේ හඳුන්වන්නේ යාමා කර්මාන්ත අමාත්‍යවරයා ත්‍රිකුණාමලයේ ගිහිල්ලා පෝර සමාගමක් ඇති කිරීම සඳහා ඒ අවශ්‍ය සොයා බැලීම් කරලා ඒට අවශ්‍ය කරන අභිලාෂයන් කැඳවන්න කටයුතු කරමින් තියෙනවා. ඒ වගේම මිනරල් සෑන්ඩ් එකට අදාළ කරන අගය එකතු කර නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගනිමින් තියෙනවා. ඒ වගේම අර අපි අසිත මන්ත්‍රීතුමා කිව්වා වගේ ඩොලර් බිලියන 3.7ක සිනෝපෙක් ආයෝජනයක් හම්බන්තොට කලාපේ තෙල් පිරිපහදු ක්‍රියාවලියකට ආරම්භයක් ගනිමින් තියෙනවා. ඒ වගේම පහුගිය දවස්වල කොළොන්නාව තෙල් සංස්ථාව නිමාවේ තෙල් ටැංකි 7ක් ගොඩනැගීම සඳහා අපිට දැන් තියෙන ස්ටොක් එකට වඩා වැඩි ස්ටොක් එකක් මාස 3කට වඩා වැඩි ප්‍රමාණයක් රඳව ගන්න අවශ්‍ය කරන ධාරිතාවයෙන් සහිත ඒ කටයුතු වලට අභිලාෂයන් කැඳවමින් දැක්මක් එක්ක ඒ වගේම පුනර්ජනනීය බලශක්තිය වැඩිපුර අපේ විදුලි නිෂ්පාදනයට සහ ඉදිරි කර්මාන්ත වලට යොදා ගැනීම සඳහා විශේෂයෙන්ම විවිධ කර්මාන්ත සංවර්ධනයට එවැනි බලශක්තිය එකතු කර ගැනීම සඳහා යම් වැඩපිළිවෙලක් එක්ක ඒවට අදාළ මෙගාවොට් 100 20
50 ආදී වශයෙන් ඒ වින් සහ සෝලා පුනර්ජනනීය බලශක්ති ක්‍රියාවලියකට අවශ්‍ය පියවර රජය ගනිමින් තියෙනවා. ඒ නිසා මේ රටේ ජනතාවට අනාගතයේදී මේ ශේෂ්ත්‍රවල අර්බුදයක් නොවෙන්න. ඒ වගේම මිල ඉහළ අධික ආකාරයකට සේවාවන් සපයනවා වෙනුවට ඒවට සහනදායී වැඩපිළිවෙළ නිර්මාණය කිරීමට ප්‍රායෝගිකව මහ පොළොවේ ඒවා යථාර්ථයක් කරන්න අවශ්‍ය කරන වැඩපිළිවෙළ සකස් කරමින් යනවා. ඒ වගේම අයවැයක් එන්න නියමිතයි. අපි පළවෙනි අයවැයේදී මේ රටේ වැඩ කරන ජනතාවට සටනකින් තොරව ඔවුන්ගේ මූලික වැටුප වැඩි කරපු ආණ්ඩුව. 66කින් වැටුප වැඩි කරා මූලික වැටුප 80කින් වැටුප වර්ධක වැඩි කරා. ඒ වගේම ආපදා ණය සීමාව ලක්ෂ 2යි තිබුණේ 1 ලක්ෂ 4මාර දක්වා ගියා අයවැයෙන් වැඩි කරා. ඒ වගේම අපි දැන් ආණ්ඩුව අවධානය යොමු කරලා තියෙනවා මෙතුමත් අහපු ප්‍රශ්නෙට එම්ෙන් 4 පහ දෙනවද කියන එක. අපි පහ කියන කාරණේ පිළිබඳව කටයුතු කරමින් තියෙනවා. ඒ විතරක් නෙවෙයි සමස්ත රාජ්‍ය සේවයට. අපි දන්නවා පහුගිය කාලේ හිටපු පාලකයෝ මේ රටේ රාජ්‍ය සේවයට නිසි වටිනාකම නිර්මාණය වුණේ නැහැ. ගැළපෙන රාජකාරී වැඩපිළිවෙළ තිබුණේ නැහැ. ඒ නිසා වත්මන් ආණ්ඩුව විශේෂයෙන්ම අපේ රටේ සමස්ත රාජ්‍ය සේවකයන්ටම හොඳ වෘත්තීයභාවයක් හොඳ වැටුපකට උරුමකම් කියන ආකාරයට වැටුප් සහ වෘත්තීයභාවය ඉහළ නැංවීම සඳහා වන ජාතික කමිෂන් සභාවක් අපි ඉදිරියේදී මේ අයවැයත් එක්ක ප්‍රකාශයට පත් කරගනිමින් ක්‍රියාත්මක කරමින් මේ රටේ සමස්ත රාජ්‍ය සේවකයන්ට සංවර්ධන නිලධාරීන් ඇතුළු විශ්‍රාමික සම්බන්ධ ගැටලුවක් එහෙම කරනවා අපි ඒ පිළිබඳව කටයුතු කරමින් තියෙනවා. අපි මේ පිළිබඳව ජනතුමා එක්ක සාකච්ඡා කරා. සර් රාජ්‍ය සේවයට දැනට ඉන්න රාජ්‍ය සේවය සඳහා වැටුප් සහ වෘත්තීයභාවය ඉහළ නැංවීම සඳහා සෑම රාජ්‍ය සේවකයෙකුටම තමන්ගේ රාජකාරිය දරන තනතුර තුළ වෘත්තීයභාවය ඉහළ නැංවෙන ආකාරයට වෘත්තීය ගෞරවයක් නිර්මාණය වෙන ආකාරයේ වැඩපිළිවෙලකට අපි අවතීර්ණ වෙලා තියෙනවා. ඒ වගේම ඔබ මතු කරපු විශ්‍රාමික ප්‍රජාව අපි දන්නවා සැලකිය යුතු අසාධාරණයකට ලක් වුණා පැවති රජයන් ඇතුලේ විශේෂයෙන්ම 2016 දී සහ 19 අතර විශ්‍රාම ගියපු ප්‍රජාවට තමන්ට හිමි විශ්‍රාම වැටුප ලබා දෙනවා කියලා හිමිකම් ප්‍රදාන පත්‍රයක් සහපාලන ආණ්ඩුවේ දුන්නා. නමුත් 2020 ආපු ගෝඨාභය ආණ්ඩුව ඒක අත්හිටෙව්වා. ආයි අත්හිටෙව්වා මෙහෙම වෙලා දැවන්ත අසාධාරණයකට උන් ලක් වුණා. අපි ආණ්ඩුවක් විදියට විශ්‍රාමික ප්‍රජාවට ඉදිරියේදී විශේෂයෙන්ම 2020 සහ 25 කියන අවස්ථා දෙකේදී සමස්ත විශ්‍රාමික ප්‍රජාවගේ ඒති වෙන විෂමතාවය සහ නිවැරදි යුතු වැටුප් තල සකස් කරලා ඔවුන්ට විශ්‍රාම වැටුප ගැටලුව අවසන් කරන්නත් ජනාධිපතිතුමා ඇතුළු අපේ ආණ්ඩුව අපි අවධානය යොමු කළා. ඒකට අවශ්‍ය පියවර ගනිමින් තියෙනවා. පසුගිය 2025 වෙදිත් ඒකට අවශ්‍ය පියවර ගත්තා. මම දැන් ගිහිල්ලා ඉන්න කලින් කස්ටම් වෙබ්සයිට් එකට ගිහිල්ලා බැලුවා. තාමත් හාල් කිලෝ එකක් මේකට ආනයනය කරොත් රුපියල් 65ක බද්දක් ගන්න. රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ආණ්ඩුවත් රුපියල් 65ක බද්දක් හාල් කිලෝ එකක් ආනයනය කරද්දී යහුනේ. හාල් කිලෝ එකකට ආනයන බද්දක් ගහනකින් ආණ්ඩුව බලාපොරොත්තු වෙන්නේ ලංකාවේ දේශීය ගොවියා ආරක්ෂා කරගන්න. ඔබතුමාට වෙන අර්ථයක් පේනවද ඒක? පළාත් සභා මැතිවරණය පුළුවන් නම් තියන්නේ කියලා කියන්නේ මේ හිනා යනවා මේ මහතුනේ කතාව වලට. දැන් ජනාධිපතිවරණ වෙලා ගිය අවුරුදු ජනාධිපතිවරණට කිව්වා ලොබෙත් දිනන්නේ මේගොල්ලෝ කියලා. 100 කොහෙන්ද මේ 150 ඉක්මවන්න කියලා ඇහුවේ. හරිද? දිනන්න තේ හිතන්නවත් බෑ කියලා අන්තිමට දිල්ලා පෙන්නනවා මේ රටේ ජනතාව. ඒකෙන් පස්සේ කිව්වා මහ මැතිවරණයෙන් අපි කපෝතියක් ගහන ඔක්කොම එකතු වෙලා මේ ගේම ගහන්න කියලා. අන්තිමට 3 දෙක ආණ්ඩුවක් හැදුවා. ඊට පස්සේ ආව ප්‍රාදේශීය සභා ඡන්දේ පළාත් පාලන ඡන්දේ. පළාත් පාලන ඡන්දේ 341යි. 260 ගානක 68ක බලය ගත්තා මාලිමාව ආණ්ඩුව. හරිද? ඉතින් මේගොල්ලෝ දැන් මේ ඡන්දෙන් ඡන්දෙට මොකක් කර කියන්නේ. පවතින්න එපා මිල්ලා. දැන් මේ මොකක්ද තමන් වටේ ඉන්නේ යම් සුළු පිරිසකට කියන්නේ. හෙට බලය ගන්නවා අනිද්දා බලය ගන්නවා ඔක්තෝබර් ජනාධිපති ඔය පිස්සු අපි දැක්කනේ. මෙතුමාලගේ නායකයෝ කියනවා. හරිද? බජිට අභිවර්ධනලා ඊට පස්සේ කවුද සමගි ජන බලවේගයේ නායකයෝ මේ තමන්ගේ නායකයා අවල් දවසේ දෙසැම්බර් ඔක්තෝබර් ජනාධිපති කියලා කිව්වනේ. ඉතින් එහෙම කියලා තමයි පාක්ෂිකව තියාගන්න හදන්නේ. ඉතින් එහෙම පාක්ෂිකව තියාගන්නත් බෑ. ඉතින් අද අනාතවලා මේගොල්ලෝ ඉන්නේ. ඒ නිසා දැන් පළාත් සභාව කල්ලාගෙන තියෙනවා. පළාත් සභාව තවත් මහත් උන්නේ ඕක තමයි රිසල්ට් එක. හරිද? අපි රටේ ආර්ථිකය ගොඩනගලා වංචා දූෂණ නැති කරලා පිරිසිදු දේශපාලන යාන්ත්‍රණයක් රටේ ගොඩනගලා අපරාධ මර්ධනය කරලා ඉවරලා ඊට පස්සේ කුඩු හෙරෝයින් අත්අඩංගුවට අරගෙන මේ රටේ තරුණ පරම්පරාව වෙනින් කරන වැඩ පිළිබඳව මේ රටේ ජනතාව විශාල ලැබීමක් තියෙනවා. ජනාධිපතිවරයාට සම්බන්ධ ඉතා ඉහළ ප්‍රසාදයක් තියෙනවා. ඒ නිසා පළාත් සභාව තිබ්බත් කුල්ල කුජීත තමුන්නාන්සලා. ඒක ඇඩ්‍රස් නැහැ. ඉතින් එතකන් වගේ කියාගෙන රිසල්ට් එක එනකම් කියාගන්න. එච්චර තමයි කියන්න තියෙන්නේ. දැන් මෙතුමා මේ මතු කරපු කාරණේත් තියෙනවා මිල්ලාත් මේ කාරණා කීපයක්. එකක් තමයි මේ සිරිකොත හදන්න මේ මිලියන 1.6ක් වියදම් කරපු එක අප දුන්නා කියලා වල නිදහස් වෙලා නැහැනේ. හරිද? මේ තියෙන්නේ මොකද්ද? රාජ්‍ය ඉන්ජිනේරු සංස්ථාවේ ශ්‍රමිකයන් සහ දේපල පාවිච්චි කරලා තියෙනවා. අකල විරාජ් කාර්යව සම්හිටපු ඇමතිවරයාගේ ලියුමකට. හරිද? ඒකට වග කියවතු පුද්ගලයෙක් හඳුනාගෙන තියෙන්නේ රාජ්‍ය ඉන්ජිනේරු සංස්ථාවේ අධ්‍යක්ෂකවරයා. නෙළුව දිල්හර විජේදාස. හරිද? ඒ නිසා දැන් මේවා මේ අප හම්බුනා කියලා නඩුවේ නිදහස් වගේ. ඉතින් ලැජ්ජා හිතෙනවා තමන්ගේ පක්ෂකාරයව හදන්න මේ රටේ මහජන ධනෙ පාවිච්චි කරපු නායකයෝ මේ කතා කරන්නේ. හරිද? ඉතින් රනිල් රට හදනවා. ඊට පස්සේ උඹට ට්‍රැකද? කරන්නේ මිල්ලාත් අවසාන වශයෙන් මේ රටේ ජනතාවට කියන්න තියෙන්නේ ඔබ අපේක්ෂා කරපු රට මේ ගත වෙච්ච මාස 12 තුළ අපි ඉතාමත් හොඳින් කළමනාකරණය කරමින් කටයුතු කරනවා. අපි දන්නවා තාමත් ඔබට ප්‍රශ්න තියෙනවා. ඔබට තාමත් ගැටලු තිබෙනවා. ඔබ අපේක්ෂා කරපු මට්ටමේ වේගවත් භාවයක් නැති කියලා සමහරට ඔබ යම් විදිහකට කරගාටු වෙනවා ඇති. නමුත් ඔබට සතුටු වෙන්න පුළුවන් මට්ටමේ බොහෝ දේවල් ප්‍රමාණයක් මේ ගත වෙච්ච වසර තුන අපි කරලා තියෙනවා. වංචා දූෂණ ආණ්ඩු විදිහට කරන දේවල් අපි කරලා තියෙනවා. ඒ නිසා එහෙම ආණ්ඩු ඉතිහාසය තියලා නැහැ. ඒ නිසා ඔබේ දරුවන්ට ජීවිත වල ලස්සන රටක් හදන එක තමයි අපි අපේක්ෂාව. සතව අපිට තියෙනවා මාස 48ක්. මාස 60කට ඔබ බලය දුන්නේ. මේ මාස 48 තුළ ලැබෙන වසරේ තව විශාල සංවර්ධන ව්‍යාපෘති ප්‍රමාණයක් මේ රටේ ක්‍රියාත්මක නියමිතයි. ඔබ අපේක්ෂා කරපු රට ඔබ බලය දුන්නු කාල සීමාව තුළ අපි යන්න පුළුවන් ඉහළම අපි ගමන් කරනවා කියන එකත් අවසාන වශයෙන් ප්‍රකාශ කරනවා. ස්තුතියි. ඉතින් ආපහු මේ පරණ තේරුම නැති කතාවක් ඇදිලා හැබැයි මට අදාළයි මට අදාළයි අර්ජුන මහේන්ද්‍රන් සහ මේ උඩ එන්න කියන්න බැරිද? නෑ අපි මෙහෙම තමයි පුංචි දැන් රනිල් වික්‍රමසිංහ මහත්මයා කියන්නේ වෙන්න හෙඩ්ගේ ගෙනත් දෙනවා කියලා. දැන් නඩුවේ නිර්දේශ කරලා තියෙන යෝග දීලා තියෙන එන්න කියලා. ලංකාවට ගෙන්නන්න කියලා. ඊට අයි ඔබතුමාගේ නායකයට බැරි ඔහු ගෙනත් දෙන්න. මම කියන්න පිට රටක කෙනෙක් ලංකාවටවත් ගෙදරින් අරන් යන්න බෑ. හරි. මම තව කතාවක් කිව්වා. රනිල් වික්‍රමසිංහ මහත්තයා පිට රටක පුරවැසියෙක්ව මේ මෙහෙ මහ බැංකුව අධිපති කරා. ඉතින් කරන්න පුළුවන්. එහෙම කොහෙවත් නීතියක් නැහැ. පාර්ලිමේන්තුවේ ඉන්න බෑ දිත්තු පුරවැසියෙකුට. හැබැයි
අපේ රටේ මහ බැංකුව එහෙම අධිපති කරන්න බැරි කමක් නැහැ. මොකක් හරි හේතුවක් උඩ කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා නම් අපිට කියලා පත් කරන්න පුළුවන් කමක් තියෙනවා. ඒක නීතිය කිසිම තහනමක් නැහැ. ඒක නීති අනුකූලයි. ඒ නිසා සමාජයෙන් දැන් එහෙම පුළුවන් අපි කෙටියෙන් අහමු එක කියලා ප්‍රස්තාවයක්. අද ඒ ප්‍රශ්නෙට අද අර්ජුන මහේන්ද්‍රන්ව මෙතනට ඩිරෙක්ට් සම්බන්ධ කරගන්න බැරි ඒ ප්‍රශ්නේ නිසා ඔබතුමා පිළිගන්නවද? මෙහෙමයි. දැන් පිළිගන්නවද කියලා මට කියන්න උත්තරයක් පිළිගන්නවද නැද්ද? හරි අපි වාද. බැඳුම් කරන නඩුව මහත්තුරුනි තාම ක්‍රියාත්මකයි යා. බැඳුම් කරන නඩුව තාම ක්‍රියාත්මකයි. බැඳුම් කරන නඩුවේදී නියෝගයක් නිකුත් කරලා තියෙනවා අධිකරණය අර්ජුන මහේන්ද්‍ර අරගෙන එන්න කියලා. දැන් බැරි වෙලා තියන්නේ ඇයි? රනිල් වික්‍රමසිංහ මහ බැංකුව අධිපතිවරයා විදිහට පත් කළේ ලංකා පුරවැසියෙක් නෙමෙයි සිංගප්පූරු පුරවැසියෙක්. දැන් තියෙන නීතිමය බාධාව ඒක. හරිද? ඒ නීතිමය බාධාවත් බිඳගෙන සිංගප්පූරුවත් එක්ක සාකච්ඡා කරලා ඉවරලා අර්ජුන මහේන්ද්‍ර රැගෙනීම තමයි අපේ වගකීම. දැන් ඒකට මැදිහත් වෙලා තියෙනවා. නමුත් මේක නීතිමය කාරණයක්. හරිද? රටේ පුරවැසියෙක් නොවන කෙනා රටේ ප්‍රධාන මූල්‍ය ආයතනයේ අධිපති කරලා රනිල්. ඊට පස්සේ යන්න දීලා කිව්වා වෙඩින් එකට ගිහින් එනවා කියලා. තාම එනවා. දැන් අවුරුදු කීයද? එහෙම මේ රටත් එක්ක සෙල්ලම් කරපු නායකයෝ රනිල්ලා කියන්නේ. රටේ මිනිස්සුන්ගේ ජනයත් එක්ක සෙල්ලම් කරපු නායකයෝ කෙටියෙන් අහනවා රනිල්ලා විනාඩි 1 කෙටියෙන්. මන්ත්‍රීතුමා මේ දැන් කෙටියෙන්. ජනාධිපතිතුමා කලින් කිව්වේ අර්ජුන මහේන්ද්‍රනෝ ඉක්මනට ලංකාවට ගේනවා කියලා. ඒකෝට එතුමා ජනාධිපතිතුමාට කලින් ඒ පට්ටපුරු කියන්න බෑ. තාම මේ සමාජ බලවේගයේ නායකයෙක් ඉඳලා සජිත් කියලා කියන්නේ පට්ට කෙපර. අද සජිත් කිව්වා මේක මාලිමාගේ ආණ්ඩුවක් આવත් එම දළදා මාලිකත් ඉවරයි, පිරිතත් ඉවරයි, වනත් ඉවරයි, පන්සලුත් ඉවරයි කියලා. මේ පට්ට කෙපර කියන නායකයෙක් ඉඳලා. තාමත් මේ ගෝලියෝ තවිල කියන්නේ මේ වගේ පට්ට කෙපර. ඒ නිසා අපි දන්නවා නීතිය. හරිද? අපිට උඹද ඔය මේ කෝක් කමිටුව තුල ඔක ඉතා ඉහළින් සාකච්ඡා වෙච්ච කාරණා හඳුන්වන්නේ ඇමතිවරයා ඉන්නකොට. හරිද? ඒ නිසා මෙතුමාලා අපිට මේ කෝක් කමිටුව කරපු විමර්ශනයේදී රට ජනතාව දන්නවා කොහොමද විමර්ශනය කළේ කියලා. ඒ නිසා අපි අනිවාර්යයෙන්ම රනිල්ලා මගුලිතර යව අර්ජුන මහේන්ද්‍ර ලංකාවට ගෙන ඒමත් ඒ වගේම විමර්ශනකට ඉස්සරහ ගෙන යන තරියන අපි කටයුතු කරනවා. මේ නම් මේ සුනීත සෝපාකටත් වඩා භයානක ඩයල් එකක්ද කොහෙද? ඒකනේ. ඇයියෝයි එහෙම අපි කෙපෙමු. අපි කියනවා රට අන්දන්න එපා, රටට බොරු කියන්න එපා කියපු නිසා තමයි අද ඕගොල්ලන්ට ඒ තත්ත්වය උරුම වෙලා තියෙන්නේ. ඕගොල්ලෝ වට්ටපු රට අපි මේ රටේ ජනතාවත් එක්ක එකතු වෙලා මේ රට ගොඩනගන වැඩපිළිවෙල ඉස්සරහට ගෙනියනවා. මේ විපක්ෂය අද මේ තියෙන අවදානම නිසා එක ඔරුවට ගොඩ වුණාට මේ රටට මේ රටේ විනාශයට වග කිව්ත් ඒගොල්ලෝ නිසා ඒවටත් අවශ්‍ය පරිදි පිළිතුරු ලබා දෙමින් මේ රට ගොඩනගන ක්‍රියාවලිය බලාගෙන ඉන්න කියන ඉල්ලීමත් කරමින් අපි අවසාන වශයෙන් මේ රටේ ජනතාවට බලාපොරොත්තුවක් නිර්මාණය කරනවා. ඉදිරි කාල සීමාව ඇතුලේ මේ රටේ ජනතාවට අනාගතය නිර්මාණය කරන්න පුළුවන් අපේ දරුවන්ට හොඳ රටක් හැදෙන ඒ වැඩපිළිවෙල අපි ගොඩනගනවා. ජාතික ජනබලවේගයේ මොන බාධකාවක් මේ රටේ ජනතාව වෙනුවෙන් තම විශ්වාසය අපි අත්හරින්න නැතුව බිඳවට්ටන්න නැතුව මේ රට ඉදිරියට